යුදමුක්ත කලාපයේ සිරවී සිටින අවසන් සිවිල් වැසියාද මේ වන විට මුදාගෙන අවසන්. යුදමුක්ත කලාපයේ ඉතිරි වර්ග මීටර 800 තුල ඒ අනුව තවදුරටත් රැඳී සිටින්නේ LTT නායකින් ඇතුළු 14ක් පමණයි. ඔවුන්ගේ ඉරණම කුමක් විය හැකිද? මේ වන්නේ මානුෂීය මෙහෙයුමේ යුද ජයග්‍රහණ පිළිබඳව අප කළ විමසීමක්. 2006 වසරේ ජූනි මාස 20 වෙනිදා LTT ඊය සිව්වැනි ඊලාම් යුද්ධයේ ප්‍රකාශයට පත් කළේ මාවිලාරු සොරවුව වසා දමමින්. ඒ සමගම 30,000කට අධික ගොවි ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ මානුෂික මෙහෙයුම් ආරම්භුණා. ඒ අතරතුර LTT ඊය මුතුර් නගරය අත්පත් කරගෙන ත්‍රිකුණාමලය නගරයට පහර දීමට උත්සාහ කළා. එම උත්සාහය දින දෙකක් ඇතුළත පරාජය කිරීමට යුද හමුදා බටපිරිස් ජීවිත රැසක් පරිත්‍යාග කළා. ඉන් අනතුරුව 2006 වසරේ අගෝස්තු මාස 8 වෙනිදා මාවිල්ලාරු සොරවුව අත්පත් කර ගැනීමට ආරක්ෂකාංශ සමත් වුණා. ඉන් නොනැවතුණු යුද ගුවන් නාවික හමුදා සේනාංක ඒකාබද්ධ වී කොටින්ගේ මරමස්ථානයක් වූ සාම්පූර් නගරයේ සම්පූර්ණ බලය සැප්තැම්බර් මාස 4 වෙනිදා තහවුරු කරගත්තා. සාම්පූර් සිට වාකරේ දක්වා නැගෙනහිර මුහුදු තීරයේ විශාල බිම් තීරුවේ සම්පූර්ණ බලය ආරක්ෂකාංශ යටතට පත් වූයේ 2007 වසරේ ජනවාරි 19 වෙනිදායි. අනතුරුව කංචි කුඩිච්චියාරු සහ තොප්පිගල මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. 2007 වසරේ ජූනි මාසයේ වන විට තොප්පිගල නිදහස් කර ගැනීමට හැකි වූයේ LTTE ඉලක්ක වෙත ගුවන් හමුදාව ඉතා සාර්ථක ලෙස ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්. ඒ සමග LTTE සතුව පැවති නැගෙනහිර පළාතේ සම්පූර්ණ බලය ඔවුන්ගෙන් ගිලිහී ගියා. නැගෙනහිර සටන අවසන් වීමෙන් පසුව වන්නි මෙහෙයුම් ආරම්භ වූ අතර සැප්තැම්බර් 3 වෙනිදා වන විට මන්නාරම සිලාවතුරු ප්‍රදේශයේ අත්පත් කර ගැනීමට ආරක්ෂකාංශ සමත් වුණා. 58 වෙනි සේනාංකය මන්නාරමේ සිට බටහිර මුහුදු වෙරළ ඔස්සේ උතුරු දෙසට මෙහෙයුම් ආරම්භ කළ අතර 57 වෙනි සේනාංකය මෙහෙයුම් ආරම්භ කළේ වවුනියාව මඩු ප්‍රදේශයේ සිට උතුරු ප්‍රදේශයටයි. 59 වැනි සේනාංකය වැලිඔය සිට මුලතිව් දෙසට ගිරිදුර්ග වනදුර්ග තරණය කරමින් ඉදිරියට ගමන් කළේ LTTE සතු 14 බේස් වැනි ශක්තිමත්ම යුද කඳවුරු විනාශ කරමින්. පූනරින් LTTEන් නිදහස් වන්නේ ඒ සමගයි. ඒ 32 මාර්ගය දශක 3කට පසුව විවෘත කිරීමට හැකි වූයේ යුද හමුදාව සිය ජීවිත පරිත්‍යාගයෙන් එම සටන මෙහෙය වූ නිසයි. අනතුරුව පරන්තන් ඔස්සේ කිලිනොච්චි නගරයට 58 වෙනි සේනාංකය ළඟා වන විට 57 වෙනි සේනාංකයද කිලිනොච්චි නගරයේ බටහිර සීමාවට ළඟා වුණා. එම හමුදා සේනාංක දෙකම ඒකාබද්ධ වී 2009 ජනවාරි මාස 2 වෙනිදා LTTE හදවත බඳු කිලිනොච්චි නගරයේ සම්පූර්ණ බලය තහවුරු කරගත්තා. 58 වෙනි සේනාංකය ජනවාරි 9 වෙනිදා අලිමංකඩ නගරයට ඇතුළු වන විට 55 වන හා 53 වන සේනාංකද මුහමාලෙයි කිලාලි නාගර්කෝවිල් LTTE ඉදිරි ආරක්ෂක වළලු බිඳ දමමින් අලිමංකඩ නගරයට ළඟා වුණා. ඒ සමගම දශක දෙකකට පසුව ඒ නවය මාර්ගය LTTE ග්‍රහණයෙන් නිදහස් වුණා. යුද ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් උදා වූයේ මේ වසරේ ජනවාරි මාස 25 වෙනිදා මුලතිව් නගරයේ අත්පත් කර ගැනීමත් සමගයි. පුදුකුඩුරිප්පු ප්‍රදේශයට සිරවී සිටින LTTE එම ප්‍රදේශයේ තුල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ප්‍රාණයපේ තබා ගනිමින් හමුදා මෙහෙයුම් අඩපණ කිරීමට උත්සාහ කළා. ප්‍රාණයපකරුවන් ගලවා ගැනීම සඳහා විවිධ යුද උපාය මාර්ග අනුගමනය කිරීමට හමුදාවට සිදු වුණේ ඒ අනුවයි. ප්‍රාණයපකරුවන් මුදා ගැනීම අවසන් කිරීමට පාබල සේනාංක අදාළියම වන විට සමත් වුණා. දැන් වර්ග මීටර් 800ක සීමිත බිම් කඩක සිරවී සිටින වෙලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්ත නායකයින්ගේ ඉරණම් කතාව තවත් හෝරා කිහිපයකින් නිමාවනු ඇති.